මීටසිරි මම වීඩියෝ එකක් කළා WhatsApp එකේ messages කොහොමද lock කරන්නේ කියලා. ඉතින් WhatsApp එකේ messages lock කරන එකේ තියෙන අවාසිය තමයි ඕනම කෙනෙකුට මෙන්න මේ විදිහට WhatsApp එකට ගියාට පස්සේ පල්ලෙහාට පොඩ්ඩක් scroll කරාට පස්සේ බලා ගන්න පුළුවන් lock message කියලා. ඒ කියන්නේ මේක දැකපුව ඕනම කෙනෙක් දන්නවා මේ WhatsApp එකේ messages lock කරලා තියෙන්නේ කියලා. ඉතින් ඔයාගේ පවුලේ කෙනෙක් මේක දැක්කට පස්සේ අනිවාර්යයෙන්ම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇයි මේ WhatsApp messages hide කරලා තින්නේ කියලා. ඉතින් ඒකට ඔප්ෂන් එකක් විදිහට මමද ඔයාලට කියලා දෙනවා WhatsApp එකේ messages කොහොමද hide කරන්න කියලා. ඉතින් මේ WhatsApp messages hide කරන එකේ තියෙන වාසිය තමයි කිසිම කෙනෙකුට WhatsApp එක ඕපන් කරාට පස්සේ කොහොමවත්ම හොයාගන්න බෑ WhatsApp එකේ messages hide කරලාද එහෙම නැත්නම් WhatsApp එකේ messages lock කරලාද කියලා කිසිම විදිහකට හොයාගන්න බෑ. ඉතින් ඒක හොඳ ඔප්ෂන් එකක් ඔයාගේ private messages කාටවත් පේන්නේ නැති වෙන්න hide කරගන්න. ඉතින් මමද කියලා දෙන්නම් එහෙනම් ඔයාගේ WhatsApp එකේ messages කාටවත් පේන්නේ නැති වෙන්න hide කරන්නේ කොහොමද කියලා. එහෙමනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. right මේ තියෙන්නේ මම මගේ WhatsApp එකේ මම lock කරගත්ත chat එක. දැන් ඔයාලට බලන්න පුළුවන් WhatsApp එකට ආපු ගමන්ම ඔයාට lock chat කියලා option එකක් පෙන්වනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම කවුරු හරි දන්නවා මේක ඔයාගේ chat එක lock කරලා තියෙන්නේ කියලා. chat එක hide කරාට පස්සේ මෙන්න මේ විදිහට එන option එකත් අයින් කරගන්න පුළුවන්. ඉතින් අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඔයාලට කරන්න තියෙන්නේ ඉස්සරලා මෙන්න මේ lock chat කියන තැනට ගිහිල්ලා ඔයාගේ දැනට දාලා තියෙන password එක මෙන්න මේ විදිහට ගහලා ඒ lock කරපු chat එක ඇතුළට යනවා. ඊට පස්සේ මෙන්න මේම ඔයාට ඔයාගේ lock කරපු chat එක පෙන්වනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ කෙළවරේ තියෙන ඉරි තුන මෙන්න මේ විදිහට ක්ලික් කරලා chat lock settings යන්න. මෙන්න මේ විදිහට chat lock settings යන්න. ඊට පස්සේ තියෙනවා hide lock chat කියලා option එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට මෙන්න මේ විදිහට ටික එක on කරලා පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් use my secret code ඒ කියන්නේ ඔයාට දැනට දාලා තියෙන password එකම භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් change secret code කියලා එකක් තියෙනවා. මම change secret code කියන option එක දෙනවා. ඔයාට කැමති එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඔයාගේ ඉස්සරහ දාලා තියෙන phone එකට දාලා තියෙන password එකම නැතුව වෙන password එකක් දාන්න පුළුවන්. මම දානවා මෙතන 7 දැම්මා. දාලා next කරා. ඊට පස්සේ ආපහු ආයෙත් ඔයාට කැමති password එකක් දාන්න පුළුවන්. right next කරා. දැන් ආපහු මෙන්න මෙතන back කරලා ගියාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාගේ මේ lock කරපු chat එක මේ ඔයාගේ chat box එකෙන් hide වෙලා තියෙන්නේ. දැන් බලමු අපි මේ ආපහු WhatsApp එක on කරලා මෙන්න මේ විදිහට on කරා. on කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේකේ chat එක කොහෙවත් නැහැ. ඔයාගේ hide කරපු chat එක එහෙමනම් lock කරපු chat එක මේකේ පෙන්වන්නේ නැහැ. දැන් ඉතින් අපි කොහොමද මේක ගන්නෙ? දැන් බලමු අපි මේක ගන්නෙ කොහොමද කියලා. ඔය අනිවාර්යයෙන්ම මේකට ඔයාගේ password එක මතක තියාගන්න ඕනේ. මම ගැහුවේ 7 මෙතන search එකේ ගහන්න ඕනේ. search එකේ ඔයාගේ password එක ගහන්න. මම 7 ගැහුවේ. right මෙන්න password එක ගහපුවාම අර lock chat කියන option එක එනවා. ඊට පස්සේ මෙන්න මෙතන click කරාට පස්සේ ඔයාගේ ඒ chat එකට යන්න පුළුවන්. right මෙන්න මේ විදිහට ඔයාගේ lock කරපු chat එකට යන්න පුළුවන්. දාපු password එක නැතුව මේකේ chat එක හොයාගන්න බෑ. කිසිම තැනක මෙතන පෙන්වන්නේ නැහැ. ඇත්තට මේක හොඳ option එකක්. ඔයාගේ private messages කාටවත් පෙන්වන්න නැති වෙන්න, කාටවත් සැක හිතෙන්නේ නැති වෙන්න WhatsApp එකෙන් හංගලා තියාගන්න. මම හිතනවා ඔයාලා මේක හොඳ දෙයකට පාවිච්චි කරයි කියලා.